ආයිබෝන් කොහොමද යාළුවනේ? අද රස කතාව චාලි චැප්ලින්ට උන කැත වැඩක් ගැන. කැත කිව්වට මේක කැතම නැහැ. ලස්සන කතාවක්. අපි ඒ කතාව අහමු. කතාව අහන්න කලින් තවමත් SL ෆිල්ම් රෝල් YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරන්න. ඉතින් යාළුවනේ ලෝකයක් හිනස්සපු චාලි චැප්ලින්ව අඳුරන්නේ නැති කෙනෙක් නැහැනේ. හැබැයි තමන්ගේ නමින් තිබුණු තරඟයකින් චාලි චැප්ලින්ම පෙරදුනා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඔව්. අද අපි කතා කරන්නේ ලෝක ඉතිහාසයේ වාර්තා වුණ විහිළු සහගතම සැබෑ සිදුවීමක් ගැන. තමන්වම අනුකරණය කරන්න ගිහින් චාලිට වෙච්ච මේ අකරතැබ්බේ මොකද්ද? අපි මේ වීඩියෝ එකෙන් ඒක කතා කරමු. සිද්ධිය වෙන්නේ 1910 විතර. ඒ කාලේ චාලි චැප්ලින් කියන්නේ මුළු ලෝකෙම ඉන්න අංක එකේ තරුව. එයා දාන අර තොප්පිය, කොටට කපපු උඩු රැවුල සහ ඇවිදින විලාසය කොච්චර ජනප්‍රියද කිව්වොත් මුළු ඇමරිකාව පුරාම චාලි චැප්ලින් අනුරූ තරඟ පවත්වන්න පටන් ගත්තා. මේ තරඟවලදී කරන්නේ චාලි වගේ ඇඳගෙන චාලි වගේ ඇවිදලා පෙන්නන එකයි. හොඳම කෙනාට තෑගි ලැබෙනවා. ඉතින් දවසක් චාලි චැප්ලින්ට හිතුණ පොඩි විහිළුවක් කරන්න. එයා කාටවත් කියන්නේ නැතුව තමන්ගේ නමින් පැවැත්වුණු තරඟයකට තරඟකරුවෙක් විදිහට සහභාගී වුණා. එයා හිතුවේ එයා තමයි ඔරිජිනල් චාලි. ඒ නිසා අනිවාර්යයෙන්ම පළමු තැන ලැබෙන්නේ තමන්ට කියලා. එයා කිසිම වේශ නිරූපණයක් නැතුව තමන්ගේ සුපුරුදු ඇඳුම් ඇඳගෙන මේ තරඟේ පොලිමට එකතු වුණා. ඔන්න තරඟේ පටන් ගත්තා. විනිශ්චය මණ්ඩලයේ ඉස්සරහා එක එක්කෙනා ඇවිත් චාලි වගේ රඟපාලා පෙන්නනවා. චාලිත් එයාගේ සුපිරි රංගනය එතන ඉදිරිපත් කළා. ඔන්න දැන් තියෙන ප්‍රතිඵල දෙන වෙලාව. චාලි හිතාගෙන හිටියේ එයාට 100%ක්ම ෆස්ට් ප්ලේස් එක ලැබෙයි කියලා. හැබැයි ප්‍රතිඵල ලැයිස්තුව ආවම චාලි විතරක් නෙමෙයි මුළු ලෝකෙම පුදුම වෙනවා. සැබෑ චාලි චැප්ලින්ට ඒ තරගෙන් ලැබිලා තියෙන්නේ 20 වෙනි ස්ථානය. විනිශ්චය මණ්ඩලය කියලා තිබෙන මොකද්ද දන්නවද? චාලි චැප්ලින් වගේ රඟපාන්න ගිය සැබෑ චාලිට වඩා අනිත් අය එයාගේ රංගනේ ලස්සනට අනුකරණය කළා කියලා. ඇත්ත චාලිට වඩා චාලි වගේ පේන මිනිස්සු 19 දෙනෙක් එතන හිටියා. පස්සේ කාලෙක චාලි මේ ගැන hina වෙමින් මෙහෙම කිව්වා. මම මේ තරඟයට ගියේ අනිත් අයට මාව අනුකරණය කරන්න උගන්වන්න. හැබැයි අන්තිමට මට සිද්ධ වුණේ අනුකරණය කරන හැටි ඔවුන්ගෙන් ඉගෙන ගන්න කියලා. ඉතින් යාළුවනේ සමහර වෙලාවට අපි අපිම වෙන්න උත්සාහ කරනවට වඩා ලෝකේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ වෙනම දෙයක් වෙන්න පුළුවන්. චාලි චැප්ලින්ට වෙච්ච මේ වැඩේ ගැන ඔයාලා මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් කරන්න. තවමත් SL ෆිල්ම් රෝල් YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සුබ දවසක්.